Hi guys, අද නම් කරන්න හිතුව නැති වීඩියෝ එකක්. පොඩි ගම් වතුර සීන් එක, ගම් වතුර නෑ. ගම් වතුරට එන මිනිස්සු නෙමෙයි, පොඩි ගම් වතුර සීන්. අපි ඉන්නේ මහා කනදරාවේ. එතන තියෙන්නේ කට්ටින් අපි තව පොඩ්ඩක යන්. පොඩි ලැජ්ජාවක් තියෙනවා දන්නේ නැද්ද? ආට විදිය නෑ වැස්ස ගහන්නේ vlog එක. ආවෙක වැඩකුත් නෑනේ කරන්න දෙයක් නෑ වෙන. මෙතන ස්පීල් දෙයක් තියෙනවා. සුපිරි view එක තියෙන දැන් නම් වැස්ස ටිකක් පෑවුවා එනවා. මොකද ඒක එන්න පුළුවන්. එහෙනම් අපි යනවා දැන්. ඔයන්නේ ඉන්නේ මල්ලතෝ ඒ තමයි. කිරි කවිස් මොකද කියන්නේ? කවිසරයි අවිස් කරයි මුන්ටයි වංගුරු කන්න ඕනිලු. තෙල් ගහන ඉත දැන් ඉඳ රුපියල් 200ක් ඒකක් දුන්නා. යතුරු අපිව නාන්න ඉත තැනකට එක්කන් ආවා හරිද? ගෙදරින් කෝල් එකක් ආවා දැන් යන්න ඕනේ. ඇති දැන් හිටියා. Hi guys, අද නම් කරන්න හිතුව නැති වීඩියෝ එකක්. මගේ යාළුවෝ දෙන්න යසිරුයි අවිස්කයි ආවා ගෙදර උන්ගේ පොඩි වැඩකට. ඊට පස්සේ කිව්වා මේ ටිකේ වහිනවනේ සැරටම. පොඩි ගම් වතුර සීන් එක, ගම් වතුර නෑ. ගම් වතුරට එන මිනිස්සු නෙමෙයි. පොඩි ගම් වතුර සීන් එකක් තියෙනවා මේ මහා කනදරාවේ එහෙම ස්පීල් කරනවලු. මේ ඒක බලන්න යම් පොඩි vlog එකක් ගහවලු. ඌ මට අයිඩියා එකක් මට අයිඩියා එකක් තිබ්බේ නෑ. අපි දැන් මේ යන ගමන් ඉන්නේ කිරිගොල්ල ඇවින්නේ කන්න නැත්තුවා. ඉතින් බලමු මොකද වෙන්නේ. මහා කනදරාවේ වහිනවා. ස්ටීල් වල තියෙන සීතලයි මගේ එක යාළුවෙක් ඉන්නවා මෙතන. යසිරු එකෙක් ඉන්නවා. අවිස්ක එන්නේ හිටපු ගමනක් නෙමෙයි තව එකෙක් ඉන්නවා ඇතුලේ. කෝ කවිෂ මේ පැත්තේ වරේ. තව එකෙක් ඉන්නවා ඇතුලේ අඳුරනවත් දන්නේ නැහැ පොළු දාන එක. අහිෂ උට සීතලයි වෙන්න බැලු එළියට. මේනවත් දන්නේ මාර දිවයක් තියෙන්නේ ස්පීල් එක අතන තියෙන්නේ. කට්ටින් අපි තව පොඩ්ඩක යන්. පොඩි ලැජ්ජාවක් තියෙනවා දන්නේ. හිතුවේ නෑ වැස්සට මූණ දෙන්න කියලා සිරාට හිතුවේ නෑ වැස්ස ගහන්නේ vlog එක. ආවෙක වැඩකුත් නෑනේ කරන්න දෙයක් නෑ වෙන. උඩයක්වත් ගෙනාවේ නෑ. සුපිරි වැස්සක් යන්නේ ස්පීල් කරලා තියෙන්නේ. වැස්ස කියලා බලන්නේ මිනිස්සු ගොඩක් එනවා මේක බලන්න. මෙතන ස්පීල් දෙයක් තියෙනවා. මෙතන තාදී ලොකු ස්පීල් දෙකක් තියෙනවා. ඇහෙනවද දන්නේ? ඇහෙනවා. ඇහෙන්නේ දුන්නොත්? ඇහෙනවා මං කිව්වේ මුඩ දුරට ඇහෙනවා කියලා. ස්පීල් දෙයක් තියෙනවා මෙතනයි තව එකක්. මේක වෙන්න පෙනින්න. එයාට තව එකක් තියෙනවා මැද දිනවා වාහන දරුවියක්. ඒ වගේ වතුර යනවා ස්පීල් දෙකයි. ඇරලා දෙන අඩි දෙකක් විතර. මාර වතුර පාරක් යන වතුර පාර වෙන්න. මාර වතුර පාරක් යන්නේ වැටුනොත් නම් ඉතින් ඉවරයි. ආයෙ ගොඩක් නෑ. මේ ගොඩේ නුගා කොහෙද යන්නේ? ගොඩේ නුගා කොහින්ද? ගොඩේ. ඈ? මොහොතෙන් ගොඩේ එන්න පුළුවන්. මොහොතෙන් ගොඩේ එන්න පුළුවන්. මොහොතෙන් ගොඩේ එන්න පුළුවන්. You didn't have to cut me off. I can never know we were nothing. I don't even need you. දැන් නම් වැස්ස ටිකක් පෑවුවා එනවා ගන්න ඔයගොල්ලෝ තමාව. යට ස්පීල් එක තියෙන්නේ. මා මේමයි විස්තර කරන්න දන්නේ නැහැ එච්චර මේක ගැන. මාර ඉතින් වතුර වාරක් එන්නේ මේකට වැටුනොත් නම් ඉතින් ආයේ ගොඩේනු නෑ. මෙතන ස්පීල් එක යන වතුර ඔක්කොම පාස්පත් එක්කම මූණේ. පිරිපොත වගේ මෙතන වෙනම ආතල්ලයක් තියෙනවා. උණු බඩේරු කරලා කොහේ කන්න කිප්පනම් ෂෝයි මෙතන ඉතින් ඈ. වතුර පාරවල් එනවා මෙතන සැරටම. වයිමු. ඔහින් වයින්. අරෙල් තියනවා එන්නේ බයින්ඩ් බලන්න. මෙතනින් බැස්සොත් නෑ ඉතින් සදා කපෝති. ඔයන්නේ ඉන්නේ මල්ලතෝ ඒ තමයි. මෙතන ඉන්න බෑ හිරිපොද එනවා සැරටම. ආයි මොකද කියන්න තියෙන්නේ මේක? හොඳයි. ඈ ඉතරයිද? හොඳයි වතුර කොටයි. ඔයාට මොකද කියන්න තියෙන්නේ? ඈ? එලගිරි කවිස් මොකද කියන්න තියෙන්නේ?
අපි යන්න දන්නේ මේ අපේ කොල්ලෝ දෙන්න ඉන්නවා. නෑ ආයේ නෑ බං. ඉතින් ඇති තියෙන ගාන ගනින් මට එකක් එන්න උඹලා කාපේ දෙකද? හරියද? අනේ ලොකු එක මට තියා. මේ උණ්ඩ බඩරුම් කන්න ඕනේ. බඩරුම් නේ මොනවාද බඩරුම් නෙමෙයි. බංගුරු. අවිතරයි මුණ්ඩයි බංගුරු කන්න ඕනිලු. තෙල් ගාන ඉඳ තියන් ඉඳ රුපියල් 200ක් ඒකක් දුන්නා. බංගුරු ගත්තද? බංගුරු සතුරුද? දැන් සතුරුද? අයත් දුන්නා ඒකනේ කිව්වේ මම වෙන හොඳයි. යතුරු අපිව නාන්න ඉන්න තැනකට එක්කන් ආවා හරිද? නාන්න කියලා ඉඳන්වත් දැන් මෙතන නාන්න බෑ මාර තරක් තියෙන්නේ. මම ඉදා ගන්න පුළුවන් මෙතන මෙහෙම තර නම්. අර ස්ප්‍රීල් එකේ කොහොමද තර වෙන්නේ? අර එන්නමුළු මෙතන. ඔබ කියන්නේ අතන අපිට යන්න පුළුවන් ගහගෙන යන්නේ. යනවා. දැන් මෙතන දාමු කිව්වේ යතුරු. මෙතන දැන් මරුද නාන්න. දැන් මෙතන මොකද මේ උනේ? මෙන්න වාගේ රුපියල් 20ක්වත් දෙන්නේ නැහැ බඩේලුම් කන්න. එයා දැන් දෙකමාර කරන්නේ. අවිද නානල් නාන්න කියලා එකෙක් මාළු අල්ලනවා. අවිද එකේ මාළු අල්ලනවා. මොකද කරන්නේ නාන්න දෙන කුපිරි. කුපිරිනේ මාර නාන්න දෙන මුගේ මාර නාන්න පොට්ටි කියන්නේ. ඔව් නෑවා නෑ. මේ මාර උතුර පාර අර මැදට යන්න බෑ මැදට ගියොත් ගහගෙන යනවා. අල්ලා නාන්න කරන්න තුනේ පේන්නේ නැහැ කැම් එකේ ඉඳන් වතුර උණ්ඩ පිසුම එකෙක් මාළු අල්ලනවා. මාළු කාර්යෝයි දීවරයෝයි දෙකම එකයිනේ. ඊසෙට් තියා මට කැම් එක තියා දාන්න. බොසේ දානවා මේ වරින් උඹ ටීචර් එක අරන් පෙන්නන්න ඉදාගොන්න මේන වර ලේන් ගන්න දැල්ල දීවරයෝයි වැස්ස තෙමලා ඉන්න හොඳටම අවශ්‍යක වැස්සක මහ වැසිවා මහ වැසිය වැරදිට තේරුම් ගන්න එපා මං ටයිටල් එකක් දාන්න දැන් ඉන්නේ මහ වැසි කියලා වැරදියට නම් හිතන්න එපා මේ මාළුවා දීවරේ ඒක නම් දානවා සෝරි ඔන්න දිවුරුවා උඹලගේ අම්මා පල්ල ඒක දානවා යන්නේ කියලා අපි යන්නේ නාන්නා නාගන්න බැරුනේ හොඳටම තිබුණා ආයෙ වහිනවා මේ අපිටත් දැන් අපේ වැඩි වලට හොඳටම වහිනවලු ගෙදරින් කෝල් එකක් ආවා දැන් යන්න ඕනේ ඇති දැන් හිටියා එහෙනම් ආදරේ ඔක්කොටම හිතුව තරම් හොඳට වීඩියෝ කරගන්න බැරි වෙන්න ඇති සමා වෙන්න ඕනේ ඒකට බයි බුස්තරණයි පරිස්සමින් ඔක්කොම ආදරේ